2026 වර්ෂයේ 6 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ක්‍රියාකාරකම් දෙක අද මේ වීඩියෝ එකකින් මම අරන් එනවා ආදරණීය දරුදරියන් වෙනුවෙන්. ඉතින් දුවේ පුතේ ඔබ මීට පෙර මම වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් කොහොමද ඔයාගේ පළවෙනි ක්‍රියාකාරකම ගේම් එකකින් ආරම්භ කරන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න එන්න කියන ආරාධනාව ඔබට කරනවා. ඉතින් දුව දරුවනේ ඔබට තියෙන්නේ ක්‍රියාකාරකම් පදනම් කරගත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ලබන අවුරුද්දේ මම නැත්තම් 2026 වර්ෂයේදී. ඉතින් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයට ඔබට පරිගණකයක් නිවැරදිව ක්‍රියාත්මක කරන්න එහෙම නැත්නම් නිවැරදිව ඔන් කරන්නේ කොහොමද කියන දේ ප්‍රායෝගිකව ඔබට සිදු කරන්න තියෙනවා. ඉතින් පරිගණක විද්‍යාගාරයට ගිහින් ඔයාලට පුළුවන් පරිගණකයක් තනියම කොහොමද පියවරෙන් පියවර ඔන් කරන්න කියන දේ ඉගෙන ගන්න. ඉතින් අද මේ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ අන්න ඒ පිළිබඳව. ඉතින් ඔයා වීඩියෝ එකට යන්න කලින් මෙන්න මේ පුංචි වීඩියෝ එක බලලා ඉන්න. ඔව් දරුවනි ඔබට පැහැදිලි වෙන්න ඇති කොහොමද පරිගණකයක් ඔන් කරන්න කියලා. ඉතින් ඒ පියවර මම අද එකින් එක විස්තර කරලා දෙනවා ඔයාලට මෙන්න මේ විදිහට. ඉතින් අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට පළවෙනි පියවර පරිගණකයක් ඔන් කරනකොට ඔයාලා කරන්න ඕනි ඉස්සෙල්ලාම UPS එක කියලා උපාංගයක් තියෙනවා. මේ තියෙන්නේ UPS එක. මේ UPS එක ඇත්තටම මේ UPS එක පිළිබඳව ගොඩක් වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් ඔයාලට ඉස්සරහට පන්තිවලදී. ඉතින් දැනට ඔයා මේ UPS එක කියලා කියන්නේ බැටරියක් කියලා මතක තියාගන්න. ඉතින් මේ බැටරිය charge වෙනවා. මේ බැටරිය charge වෙලා තියෙනකොට කරන්ට් එක නැති වුණත් පැය කිහිපයක් පරිගණකේ වැඩ කරන්න පුළුවන්. අපි මේ බැටරිය ඉස්සෙල්ලාම කරන්ට් එකට සම්බන්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්ලග් කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වැඩේ අපි මුලින්ම කරන්න ඕනේ. පරිගණකයක් ඔන් කරනකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි UPS එක එහෙම නැත්නම් බැටරිය ඔයා කරන්ට් එකට ගහන්න ඕනේ. ඉතින් මේ කරන්ට් එකට සම්බන්ධ කිරීමේදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ, පරිස්සම් වෙන්න ඕනේ. මොකද කරන්ට් එක වැදුනොත් හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වැඩිහිටියෙක් සමග මේ දේ කරනවා නම් හොඳයි පුරුදු වෙනකල්. මොකද ඔබ තාමත් ඉතා කුඩා දරු දැරියන් නිසා. ඉතින් කොහොම හරි පළවෙනියටම කරන්න ඕනේ පියවර තමයි පරිගණකයක් ඔන් කරනකොට මේ UPS එක ප්ලග් කරන්න ඕනේ කරන්ට් එකට. ඊට පස්සේ දෙවෙනි පියවර ප්ලග් කරලා ඉවර වුණාට පස්සේ මේ UPS එක ඔයා කරන්න ඕනේ UPS එකේ මෙන්න මේ වගේ power button එකක් තියෙනවා. මේ power button එක ඔයා on කරන්න ඕනේ. ඉතින් මේ power button එක දැනගන්න හරිම ලේසි. ඔයාලට දකින්න පුළුවන් මේ බටන් එකේ බිඳුවක් තියෙනවා, එක තියෙනවා. මේ 1යි බිඳුවයි තුලින් තමයි මේ power button එකක් අපි සංකේතවත් කරන්නේ. මේකෙන් කියන්නේ on කරන්න සහ off කරන්න දෙකම කරන්න පුළුවන් කියන දේ පිළිබඳවයි. ඉතින් ඔන්න ඔයා එහෙනම් දෙවෙනියට කරන්න ඕනේ තමයි මේ UPS එක on කරන වැඩි. තුන්වෙනි පියවර තමයි ඔයා දැන් මෙතන UPS එක on කරා. ඊට පස්සේ පරිගණකේ ප්‍රධාන කොටසක් තමයි මේ system unit එක. මෙන්න මේ system unit එක on කරන එක ඔයා තුන්වෙනියට කරන්න ඕනි පියවර. පළවෙනියට බැටරි එක එහෙම නැත්නම් UPS එක ප්ලග් කරන්න ඕනි කරන්ට් එකට. ඊට පස්සේ UPS එක on කරා. තුන්වෙනි පියවර ඔයා system unit එක on කරන්න ඕනි වාගේ system unit එක. එහෙම නැත්නම් මේක සිංහලෙන් කියනවා පද්ධති ඒකකය කියලා. පරිගණකයක මෙන්න මේ කොටස පද්ධති ඒකකය system unit එක on කරන්න ඕනි තුන්වෙනි පියවර වශයෙන්. හතරවෙනි පියවරේදී ඔයා කරන්න ඕනේ ඔයාගේ මොනිටර් එක on කරන්න ඕනි. මොනිටර් එක on කරාට පස්සේ ඔන්න පරිගණකේ ඔයා නිවැරදිව on කරලා අවසන්. ඉතින් පළවෙනි පියවරේදී UPS එක ප්ලග් කරා, දෙවෙනි පියවරේදී UPS එක on කරා, තුන්වෙනි පියවරේදී ඔයා system unit එක නැත්නම් පද්ධති ඒකකය on කරා, හතරවෙනි පියවරේදී ඔයා ඔයාගේ කම්පියුටර් එකේ මොනිටර් එක මේ විදිහට එම නැත්නම් ස්ක්‍රීන් එක on කරන්න අවශ්‍ය කරනවා. ඉතින් නැවතත් ඔයාලට බලන්න පුළුවන් මේ පළවෙනි පියවර අපි කරේ ප්ලග් කරා UPS එක කරන්ට් එකට, දෙවෙනියට අපි කරේ UPS එක on කරා, තුන්වෙනි පියවරදී අපි කරා system unit එක on කරා, හතරවෙනි පියවරේදී මොනිටර් එක on කරා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ කම්පියුටර් එක on කරන්න. ඉතින් දරුවනි ඔබට ප්‍රායෝගිකව මේ දේ කරන්න අවස්ථාව ලබා දෙනවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව. ඉතින් මේට අමතරව ඔයාගේ දැනුමට අවශ්‍ය කරන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් පරිගණකයක මේ තියෙන කොටස් ටික තිබුණාට
ඉතාමත් කලාතුරකින් තමයි වර්තමානයේ වෙනකොට මෙවැනි පරිගණක දකින්න පුළුවන් වෙන්නේ. පරිගණක විද්‍යාගාරවල, කාර්යාලවල මේ වගේ පරිගණක තියෙන්න පුළුවන් මේ වගේ කොටස් කිහිපයකින්. නමුත් දැන් භාවිතා කරන්නේ ගොඩක් දුරට ලැප්ටොප් පරිගණක. ඉතින් මේ ලැප්ටොප් පරිගණකේ මේ කියන දේවල් ටික කොටස් වශයෙන් දකින්න ලැබෙන්නේ මේ ඔක්කොම එකක් බවට පත් කරලා තාක්ෂණයේ දියුණු වෙනකොට ඉතාමත් පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් ආකාරයට ලැප්ටොප් පරිගණක නිපදවලා තියෙනවා. ඉතින් මේ ලැප්ටොප් පරිගණකෙත් මෙන්න මේ වගේ අයිකන් එක මේ අයිකන් එකකින් තමයි අපි පවර් ඔන් කරන්නේ සහ ඕෆ් කරන්නේ. නමුත් පරිගණකයකදී ඕෆ් කරන්න මේක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඕෆ් කරන විදිය පිළිබඳව ඊළඟ ක්‍රියාකාරකම මම ඔයාලට අරන් එනවා ඉස්සරහට වීඩියෝ එකකින්. ඉතින් මෙන්න මේ බටන් එක තියෙන තැනින් ඔයා පවර් ඔන් කරන්න විතරයි අපි පාවිච්චි කරන්නේ පරිගණකයක. වෙනත් උපකරණවලදී නම් ඔන් කරන්න ඕෆ් කරන්න දෙකම මෙන්න මේ සලකුණ තියෙන බටන් එක නැත්නම් බොත්තම පාවිච්චි කරාට පරිගණකයක එහෙම කරන්නේ එහෙම කරන්නේ නැත්තේ ඇයි කියන දේ පිළිබඳව ඉස්සරහට මම ඔබට කියලා දෙන්නම්. ඉතින් ලැප්ටොප් පරිගණකයකත් මේ ලකුණ මතක තියාගෙන මෙන්න මේ වගේ තැනක තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ සයිඩ් එකේ විවිධ ස්ථානවල තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔන් කරන්න. ඊට පස්සේ ටැබ්ලට් පරිගණක එහෙම නැත්නම් ටැබ් කියලා අපි කියන්නේ ඒ වගේ මේ වගේ බටන් එකක් තියෙනවා මෙන්න මේ වගේ සයිඩ් එකෙන් ඇති මේ වගේ අයිකන් එක තියෙන බටන් එකක්. ඉතින් ඒ බටන් එක ඔන් කරලා ඔයාලට පුළුවන් ටැබ්ලට් පරිගණකෙත් ඒ විදිහට ඔන් කරගන්න. ඒ වගේම ඔයාලට ස්මාර්ට් ෆෝන් එකෙත් මේ වගේ සයිඩ් එකේ බටන් එකක් ඇති. ඒ බටන් එකේ මේ වගේ අයිකන් එක ගහලා තියෙනවා. අන්නේ අයිකන් එකකින් ස්මාර්ට් ෆෝන් එකත් ඔයාලට ඔන් කරගන්න පුළුවන්. ඉතින් මම මේ අමතර දැනුමටයි ඔබට කියලා දුන්නේ. ඉතින් දරුවනි ඔබට පුළුවන් මේ ICT ගුරුවරයා YouTube නාලිකාව සමග එක්වලා මේ වාගේ ඔයාගේ අලුත් ක්‍රියාකාරකම් ඔයාගේ අලුත් විෂය නිර්දේශයට අදාළ ක්‍රියාකාරකම් සියල්ලක්ම ඉගෙන ගන්න ඔබට පුළුවන්. ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දිගටම රැඳී ඉන්න. channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඔයා ළඟටම මේ වගේ වීඩියෝ අරන් එන්න පුළුවන්. නැවතත් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.